76 වසරක ශාප කාලය තුල අපේ හාමුදුරන් වහන්සේලා ධර්මයේ දේශනා කරා කොහමද මිනිසු මරන්න එපා සත්තු මරන්න එපා මේ වගේ අකුසල කර්ම උඹලට උපදින ආත්මයක් ගානේ සසර ගමනේ මේවට විපාක විඳින්න සිද්ධ වෙනවා කියලා ධර්මයේ දේශනා කළා. නමුත් සමහර අධර්මිෂ්ඨයෝ මේ වහන්නේ නැහැ. යවුන් නීතියට බය නැහැ. එහෙනම් මොකද්ද කරන්න ඕනි? මේ නාත්තන්ඩත් ඕනේ මේ මිනිබරු. එහෙනම් අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕනි බෞද්ධ බලවේගයක්. බෞද්ධයා කියන්නේ සියල්ලන්ට මෛත්‍රී කරුණාව දක්වන කෙනෙක්. සිංහලයටත් දෙමළටත් මුස්ලිම් එහෙම ಜಾති ભેද නැහැ. එහෙනම් අපි ಜಾති ભેදකින් තොර බෞද්ධ බලවේගයක් ගොඩනගාගෙන මෙන්න මේ අධර්මයට එරෙහිව ප්‍රසිද්ධ දඬුවම් දෙන යුගයක් රජ කාලේ දඬුවම් දෙන යුගයක් අපි ඔක්කොම එකට එකතු වෙලා බිහි කරන්න ඕනේ. අන්න එදාට මේ රටේ සදාටම මිනි මරුන් නාත්තන්න පුළුවන්.